everyone, welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයාලට මම හිතනවා ඔයාලා ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. මුලින්ම කියන්න ඕනේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම අලුත් අවුරුදු vlog එක ගේන්න ටිකක් පරක් වුණාට සමා වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු 2026 සිංහලෙන්දු අලුත් අවුරුද්ද මම කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලා. දෙන්න පුතේ. පාරනේ ගහන්නේ. පළවෙනි පාරේ යා තුන ගහන් වැඩි ගියාද? 3 days later. මේ තමයි අපි අවුරුදු වලට shopping කරන පළවෙනි දවස. මෙදා shopping කරන්න නෙමෙයි ආවේ වෙන විශේෂ වැඩකට ආවේ. මේ අපි ඉන්නේ කුරුණෑගල. ඉතින් වෙන vlog එකකින් මම ඒක ගැන විස්තරේ ගේන්නම්. මම මේ අඳන් ඉන්න ටී-ෂර්ට් එක මගේ බිස්නස් එකේ new year collection එක වෙනුවෙන් කරපු ටී-ෂර්ට් එකක්. මේකේ black color එකනොයි pink color එකනොයි තමයි stock කරේ. ඒකෙත් black color එක සම්පූර්ණයෙන්ම sold out වුණා හැම size එකකින්ම. pink color එකේ medium size විතරක් මේ විදිහට ඉතුරු වෙලා තියෙනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔයාලා කොහොමද ලෑස්ති උනේ කියලාත් කියාගෙන යමුකෝ බලන්න. ඔයාලා shopping කරාද? ඔයාලා ගෙවල් වල තීන්ත ගෑවද? කැවිලි හැදුවද? අවුරුදු උත්සව වලට ගියාද? කොහොමද කියලා කියාගෙන යන්න. ඉතින් මේ ඉන්නේ තිලකවර්ධන එකේ. මෙදා නම් ගොඩ සෙනග හිටියේ නැහැ. හැබැයි සාමාන්‍ය දුරට හිටියා. මේ vlog එක බලන මගේ ආදරණීය YouTube family එකට කියන්නේ මම එහෙම සාමාන්‍යයෙන් ගොඩ වෙලා fit on room වල වීඩියෝ කර photos අරන් දගලන්නේ නැහැ. ඒ නිසා බැනලා comment දාන්න නම් එපා. මම මේ පළවෙනි වතාවට තමයි මෙහෙම වීඩියෝ එකක් ගත්තෙත්. ඒකත් මේ vlog එකට ඕන නිසා. එදා දවසේ shopping videos මට එතනින් නතර කරන්න වුණා. මොකද මගේ phone එකේ battery low වෙලා තිබුණේ. මේ videos ටිකත් මම එයාගේ phone එක ඉල්ලගෙන තමයි කරේ. ඉතින් ඒ නිසා shopping videos එතනින් එහාට එදා දවසේ මට වීඩියෝ කරන්න උනේ නෑ. The next day. මේ තියෙන්නේ අපි shopping කරන්න ගියපු තවත් දවසක්. ඔයාලා අවුරුද්දේ ආසම මාසෙ මොකක්ද? මම නම් වැඩිපුරම ආස මගේ බර්ත්ඩේ month එකට. ඊට පස්සේ මම දෙවෙනියට ආසම මේ අප්‍රේල් මාසෙට. හැබැයි ඒ වුණාට මේ තියෙන රස්නෙත් එක්කනම් අවුව සැරත් එක්ක ඇත්තටම එපා වෙනවා. අල්ලන්නේ කඩන්නනේ හදන්නේ ඔයා අල්ලලා. මේ අවුවත් එක්කලා වීඩියෝස් කරන්නයි shopping කරන්නයි දෙකක් බෑ. ඒ නිසා මම නවත්තනවා. බයි කන්. 6.5 hours later. ගන්නද?
One eternity later. Tomorrow. මේ අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුද්ද දවසේ මේ වෙද්දී අලුත් අවුරුද්ද උදා වෙලා ලිපගිනි මෙලවීමේ නැකතට දැන් අපි මේ කිරි උතුරවන්න ලිපේ තියලා තියෙන්නේ. කිරි උතුරන එකෙන් සංකේතවත් වෙන්නේ මේ මුට්ටියේ තියෙන කිරි ටික ඉතිරිලා යනවා වගේ හැමෝගෙම හිතවල සාමය සතුට සෞභාග්‍ය ඉතිරෙන ලස්සන අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝගෙම හිතේ තියෙන යහපත් බලාපොරොත්තු සාර්ථක වෙන අවුරුද්දක් වෙන්න කියලා මේ අවුරුද්ද. ඉතින් මේ තියෙන්නේ 2026 අලුත් අවුරුද්දේ අපේ කැවිලි මේසේ. Much later. මේ දවස්වල තියෙන රස්නෙත් එක්කලා ඇලක බහලා ඉන්න තියෙනවා නම් ඉතින් ඊට වඩා දෙයක් නැහැ. මේ දැන් අපි යන්නේ ඒ වගේ ඇලකට. මේ වෙද්දි වෙලාව හවස 4ට විතර ඇති. ගොඩ කාලයකට පස්සේ තමයි අපි මේ ඇලෙන් නාන්න ආවේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මේ වගේ videos දිගටම බලන්න ඕනේ නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම video එක හොඳයි නම් like එකක් දාගෙන ඔයාලගේ අදහසත් පහලින් comment කරගෙන යන්න අමතක කරන්න එපා. කට්ටියම හොඳට ඇලෙන්නාගෙන දැන් මේ ගෙදරින් හදාගෙන ආපු නූල්ලස් එකක් බිම පැදුරක් එලාගෙන කන්න යන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපුවාලා හැමෝටම thank you so much. එහෙනම් තවත් ලස්සන දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් එතකම් පරිස්සමින් ඉන්න. bye. Thank you.